වදුල මැද පිහිටි පැරණි වලව්වකි. සුරු වලව් හාමුලා කිහිප දෙනෙක්ම මේ වලව්වේ ජීවත්ව හිදදනයට ලොබයෙන් මියගිය බව වලව් මෙහෙකරුවා දැන සිටි නිසා ඒ බව ගම්වැසියෝද හොඳින් දනී. මෙම නිවසේ හොල්මන් සිදුවීම් හා රාත්‍රියට ඇවිදින අවතාරද රෑ මැදිය මේ වලව් වත්ත වටේ ඇවිදින කළු බල්ලෙකු ගැනද ගම්මුන් තොරතුරු දනී. දැන් මේ වලව්වේ මෙහෙකරුව හැත්තෑවියේ පසුවන අප්පුහාමි. මේ වලව් වත්තට ගම්මුන් ගියානම් ඒ දවාලක මිස රාත්‍රියක නොවේ. ඔළුවක් නැති කදක් ඇවිදිනු දුටු ගම්මුන් සිහිසන් නැතිව වැටුණු අවස්ථා කිහිපයක්ම අසන්නට ඇත. වලව් වත්තේ රූස්ස ගස් හා බැඳුණු පාළු ගතිය බිය ඇති කරන්නට සමත් වේ. මේ වලව් වත්ත අක්කර 20ක පමණ විශාලය. වලව්වේ ජීවත් වූ ඔපිසර රාළහාමිලාද මේ වලව් වත්තෙම මිහිදන් කරන්න ඇත. ඔවුන් වෙනුවෙන් තනා ඇති ස්මාරක කිහිපයක් වත්ත පුරා සුදු පැහැයෙන් යුතු අවතාර මෙන් දිස්වේ. මේ ගම් පියසේ වම්පස ඇති දැවැන්ත කදු පව්ව සවස් කාලයේදී ඉක්මනින් කළුවර කැන්දවයි. හවස 4:05 වන විට මේ පළාතම අදුරු කරන්නේ රැහැයන්ගේ නාදත්, ඍජු ලිහිණියන්ගේ හඩත් ඇතුළු කැලෑ සතුන්ගේ වෙනත් හඩවල්ද මතු කරමිනි. වලව් වත්තට මදක් ඈතින් ගලා ඇදෙන ඔය නොනවත්වාම මහ ගොෂාවක් නංවයි. මේ ගොෂාව අතරින් විවිධ හදඩල් වරින් වර ඇතිවෙයි. මේ ඔය අවට ඇති දැවැන්ත ගල් පපුවේ ඇතැම් තැන්වල ගල් ගුහාවල්ද දක්නට ලැබේ. ඒ වටා ඇති රූස්ස ගස් නිසා ඔයට බහින අඩි පාර පවාගිනි මද්දහනටත් තරමක අදුරු පැහැයක් ගනී. හැම දවසකම පස්වරු 6 පමණ වන විට දඩු ලේනෙකුගේ හඩක් ඇසේ. එය නවත්වන්නේ සදුදා උදේ 6ට පමණ. ඒ ඔය අසලින් ඉහළට යන විට අඩි පාර දිස්වන්නේ සොහොන් පිටියටයි. එයා කන්ද උඩට වෙන්න පිහිටා ඇත. මේ හැම මල මිනියක්ම ගෙන එන්නේ මේ සොහොන් පිටියටයි. ඒ අසල කිසිම ගෙයක් නැත. අනා ඉලුක් වැනි පදුරු අතරින් මේ සොහොන් පිටියට ඇතුළුවන කණ්ණාඩි අසල ගෙන දුන්නත් වැසි දවසට නොතෙමී සෙවන ලබන්නට උදව් වෙයි. මේ ප්‍රදේශය ගම්මුන් හැදිනුවේ මංගරයාය කියලයි. ඒ වලව්ව ප්‍රසිද්ධ වූයේය මංගරයාය වලව්ව කියලයි. මේ මංගරයාය වැසියන් කිහිප දෙනෙක්ම මිය ඇදුනේ අවතාර වලට බිය වී බව ගම්වැසියෝ පවසති.